හායි ඔන්න අදත් ඔයාලා ආදරෙන් එකතු කරගන්නවා අපේ Groovy Official YouTube channel එකට. අද අපි හදන්න යන්නේ රසම රස moist chocolate cupcakes. මේක ගොඩක් රස soft එකට තියෙන cupcake එකක්. එහෙනම් ඉක්මනට ලේසියට හදන හැටි අපි බලමු. subscribe කරපු නැති යාළුවෝ ඉන්නවනම් ඉක්මනට subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එන්නකෝ එහෙනම් අපි හදන්න පටන් ගමු. ඉස්සෙල්ලම මම කරන්නේ මගේ dry ingredients ටික measure කරගන්න එක. මේකට ඕන ingredients ටික කොච්චර ප්‍රමාණ වලින් ඕනද කියලා මම පහළ description box එකේ දාන්නම්. එතකොට ඔයාලට ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි මම මෙතන සාමාන්‍යයෙන් cupcake 12ක් 15ක් අතර වගේ ප්‍රමාණයකට ඇති වෙන බැටර් එකක් තමයි හදන්නේ. normal cupcake එකට වැඩිය මේක ටිකක් තෙත ගතියෙන් වැඩි නිසා සාමාන්‍යයෙන් මම ගන්න ප්‍රමාණයට වැඩිය පිටි පොඩ්ඩක් වැඩිපුර ගන්නවා. ඒ කියන්නේ ග්‍රෑම් 135ක් වගේ. දෙවෙනියට මම මේ එකතු කරන්නේ chocolate powder එහෙම නැත්නම් cocoa powder. මම කෝප්ප භාගයක් එකතු කරගන්නවා. ඒ කියන්නේ ග්‍රෑම් 30ක්. ඊළඟට එකතු කරගන්නේ baking soda. baking soda වලින් නම් තේ හැඳි එකක් 3ක් අතර වගේ ප්‍රමාණයක් එකතු කරගන්න ඕනි. ඒ වගේම මේකට රස අණුව බලලා ලුණු චුට්ටකුත් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ dry ingredients ටික ඔක්කොම හොඳට කවලම් කරගන්න ඕනි. ඒකට ඔයාලට hand whisk එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න අපේ dry ingredients ටික දැන් ලේස්ති. අපි මේක දැන් පැත්තකින් තියලා අපේ wet ingredients ටික ලේස්ති කරගන්න තමයි හදන්නේ. ඒකට වෙනම භාජනයක් අරගෙන මම මුලින්ම එකතු කරගන්නේ සීනි. ඉතින් ඔයාලට කැමති නම් මේක dry ingredients වලට දාගන්නත් පුළුවන්. හැබැයි මම සීනි ගත්තා බිත්තරත් එක්කම කවලම් කරන්න. එතකොට සීනි කැට ටික හොඳට දිය වෙන නිසා. මේ විදිහට මම ලොකු බිත්තරයක් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කිරි. එහෙම නැත්නම් fresh milk ගන්න පුළුවන්. ඊළඟට කිසිම ගඳක් සුවඳක් නැති පොල් තෙල්. කියන්නේ හොඳ පොල් තෙල් වලින් මම මේකට එකතු කරගන්නවා. ඒ වගේම විනාගිරි එකතු කරගන්නවා. ඉතින් මෙන්න මේ ටික තමයි අපිට ඕනි වෙන්නේ. ඊළඟට අපි ආපහු hand whisk එක පාවිච්චි කරලා සීනි කැට ටික ටිකක් තිය වෙනකන් මේ මිශ්‍රණය හොඳට කවලම් කරගන්නවා. ඔන්න අපේ wet ingredients ටිකයි dry ingredients ටිකයි දෙකම ලේස්ති. දැන් අපි කරන්න හදන්නේ මේ දෙක mix කරන එක. ඒකට අපේ dry ingredients වලින් ටික ටික දාගන්නවා අපි අපේ wet ingredients ටිකට දාගෙන හිමිහිට කවලම් කරනවා. ඔයාලට පේනවා ඇති මේක කැට ස්වභාවයක් වගේ ගන්නවා. ඒක නිසා එකපාර ඔක්කොම දාන්න එපා. ටික ටික දාලා තමයි අපි කවලම් කරන්නේ. ඒ වගේම ඔයාලගේ oven එක මේ වෙලාවේ preheat වෙන්න දාන්න සෙල්සියස් අංශක 150ක් 180ත් අතර වගේ ප්‍රමාණය විනාඩි 10ක්. ඔන්න මම මගේ dry ingredients වලින් දෙවෙනි කොටසත් මේ විදිහට එකතු කරගත්තා. ඊට පස්සේ මේ විදිහට නැවත හොඳට කවලම් කරගන්නවා. මොකද මේකේ කැට හිටියොත් කේක් එක මැද පිටිගුලි වගේ ඉතුරු වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි අපේ තුන්වෙනි කොටසත් එකතු කරගෙන නැවතත් මේක හොඳට ගසා ගන්න ඕනි. ඉතින් මේ moist cupcake එකේ විශේෂත්වය තමයි අපිට මේකට beaters අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම ලේසියෙන් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් පාවිච්චි කරලා ගොඩක් රසට soft එකට මේ cupcake එක හදා ගන්න පුළුවන්. ඒ වගේම හරිම රසයි මේ cupcake එක. ඉතින් මේ ටික හොඳට කවලම් වුණාට පස්සේ මෙන්න මේ වගේ ටිකක් දිය ගතියෙන් වැඩි බැටර් එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඊට පස්සේ අපි මේක දැන් අපේ tray එකට දාලා බේක් කරගන්න තමයි හදන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරන්න කලින් මගේ අනිත් social media platforms වල මේකේ පොඩි reel එකක් අප්ලෝඩ් කරා. එතකොට ගොඩක් අය අහුවා මෙන්න මේ cupcakes දාගන්න ගන්න මේ උපකරණයේ නම මොකක්ද කියලා. ඉතින් මේකට කියන්නේ batter dispenser එක කියලා. මේක මේ මංගාව තියෙන එක ප්ලාස්ටික්. එහෙම නැත්නම් ඔයාලට මේවා ගන්න පුළුවන් stainless steel වලින් තියෙනවා, glass වලින් තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදියට තෝරලා ගන්න පුළුවන්. මේ විදිහට batter dispenser එකෙන් හරිම ලේසි cups වලට cupcake batter එක දාගන්න. ටිකක් දියාරු මිශ්‍රණ වගේ දාන්න තියෙන වෙලාවට හරිම ලේසි. දැන් මම මේ ටික බේක් කරගන්න තමයි හදන්නේ. මේ පේනවා වගේ batter එක දාගන්න ඕන cupcake එකකින් සාමාන්‍යයෙන් 3න් 2ක් වගේ වැහෙන ප්‍රමාණයට. ඉතින් වීඩියෝ එකේ නම් මට ඔයාලට අන්තිමට පෙන්වන්න තියෙන්නේ බොහොම පොඩි cupcake ප්‍රමාණයක්. මොකද ඒ වෙද්දිත් මේ cupcakes වලට වෙච්ච දෙයක් නැහැ. කට්ටිය කාලා cupcakes ටික නම් ඉවරයි. ඔන්න දැන් අපි මේක චුට්ටක් ටැප් කරලා
අපේ කප් කේක් බැටර් එක oven එකට දාන තමයි හදන්නේ. සෙල්සියස් අංශක 150-80 අතර ප්‍රමාණයේ විනාඩි 10ක් ප්‍රීහීට් වෙච්ච oven එකට අපි කේක් එක දානවා. ඊට පස්සේ විනාඩි 30-35 වගේ අතර ප්‍රමාණයක් අපි මේක බේක් කරගන්න ඕනි. සෙල්සියස් අංශක 150-60 අතර වගේ ප්‍රමාණයේ. ඔයාලට දැන් පේන්නේ මම මගේ oven එකේ හීට් එක සෙට් කරගත්ත විදිය. 160ක් වගේ. මේ තියෙන ෆයිනල් ප්‍රොඩක්ට් එක චොක්ලට් ගනාෂ් එකකින් තමයි මම මේක ඩෙකොරේට් කරේ. ඉතින් එතකොට වැඩිපුර රසක් මේ කේක් එකට ලැබෙනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ මේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. බයි.